හරි මුලින්ම ගණනය කිරීමට සරල රේඛයේ චලිතය මෙන්න මේ ගාන පිටුවේ 31 වෙනි පිටුවේ තියෙන ගාන තමයි ඔයගොල්ලෝ හදන්න ඕනේ. මේකේ උත්තර ටිකක් තියෙනවා. නමුත් ඒක කියවලා තේරුම් ගන්න හදන එක තමයි වඩා වැදගත් වෙන අහගන්න. සරල රේඛීය මාර්ගයක පාපදයකින් ගමන් කරන ළමයෙකුගේ විස්ථාපනය එක් එක් තප්පරය තුළදී විචලනය වී ඇති ආකාරයේ පහත වගුවේ දැක්වේ. කාලයේ බිඳුවේදී විස්ථාපනයේ 0යි. කාලේ තප්පර 1ේදී විස්ථාපනයේ 2යි 2ේදී 4යි 3ේදී 6යි 4ේදී 8යි 5ේදී 8යි 6ේදී 8යි 7ේදී 8යි 8ේදී 8යි 9ේදී 4යි 10ේදී බිඳුවයි. මුල් තප්පර 4 තුළ චලිතය කුමන ආකාරයේ චලිතයක්ද කියලා බලන්න. මුල් තප්පර 4 ගත්තොත් එහෙම 1ේදී 2යි 2ේදී 4යි 3ේදී 6යි 4ේදී 8යිනේ. ඒ කියන්නේ සෑම තප්පරයක් පාසාම විස්ථාපනයේ 2 ගානේ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ චලිතය ඇවිල්ලා 2යි ms ඍණ 1ක ඒකාකාර ප්‍රවේගයක්. දෙවැනි එක මුල් තප්පර 4 තුල ළමයාගේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන ප්‍රවේගයට. ප්‍රවේගය 2යි ms ඍණ 1යි. තුන්වෙනි එක විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව වෙනුවට තනි වචනයක් ලියන ප්‍රවේගය. කාලේ තප්පර 4 ඉඳන් 8 දක්වා කාලය තුල ළමයාගේ චලිතය පිළිබඳව 4 ඉඳලා 8 දක්වා බලන්න කාලය ගත වුණාට 4ෙදිත් 8යි 5ෙදිත් 8යි 6ෙදිත් 8යි 7ෙදිත් 8යි කාලය ගත වුණාට විස්ථාපනය වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ ළමයා එක තැන ඉඳලා තියෙනවා. ළමයා චලනය වෙලා නැහැ. ඊළඟ ප්‍රශ්නේ අහනවා 8 ඉඳන් 10 දක්වා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. 8 ඉඳන් 10 දක්වා අපි ගත්තොත් විස්ථාපනය අඩු වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා විස්ථාපනය අඩු වෙන්න නම් කලින් ගමන් කරපු පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න ඕනේ. විස්ථාපනයේ අවසානයේ බිඳුව වෙලා තියෙනවා. ඒකේ තේරුම තමයි ආරම්භක ස්ථානෙටම පැමිණලා තියෙනවා. ඊළඟට අවසාන තප්පර දෙකේදී ළමයාගේ ප්‍රවේගය කීයද කියලා අහනවා. දැන් මේ වගේ ගණන් හදද්දී මේ සමීකරණ පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඒ කියන්නේ සමීකරණ ඔය සමීකරණ උත්තර ටික බලන්නකො ඔයගොල්ලෝ සමීකරණයෙන් හදලා තියෙන දේ තේරෙනවා. නමුත් මම කියන්නේ මේවට සමීකරණ පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. අවසාන තප්පර දෙකනේ. අවසාන තප්පර දෙක අපි ගත්තොත් එහෙම අවසාන තප්පර දෙකේදී බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා සෑමත් ඒ කියන්නේ 8ේදී 8යි 9ේදී 4යි 4ක් අඩු වෙලා තියෙනවා 10ේදී බිඳුවයි. ඒ කියන්නේ සෑම තප්පරයකටම 4 ගානේ අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ යාගේ ස්පීඩ් එක අඩුවීම නැත්තම් එයාගේ මේ ප්‍රවේගයේ අඩුවීම කීයද? 4යි ms ඍණ 1යි. හරිද? එතකොට ළමයාගේ ප්‍රවේගය ඇවිල්ලා ඇත්තටම ඍණ 4යි ms ඍණ 1යි කියලා එන්න ඕන උත්තරේට. මොකද අඩුවීමක් නේ තියෙන්නේ. ඒතර ප්‍රවේගය ඍණ 4යි ms ඍණ 1යි. ඔය ඒ ගාන වල උත්තර වලින් ඔය සූත්‍ර වලින් හදලා තියෙන විදිහට තේරුම් ගන්න පුළුවන්. එහෙම සූත්‍ර වලින් හැදුවා හෝ නැතා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට නිශ්චලතාවෙන් චලිතය ආරම්භක පිටුව ඇවිල්ලා 42 නිශ්චලතාවෙන් චලිතය ආරම්භ කරන වස්තුවක් තප්පර 6ක් ඒකාකාර ත්වරණයකට භාජනය වී 15යි ms ශ්‍රේණි එකක ප්‍රවේගයක් ලබා ගනී. ඉන්පසු එම ප්‍රවේගයෙන් ඒකාකාරව තවත් තප්පර 6ක් චලිත වෙන වස්තුව ඒකාකාර මන්දනයකට භාජනය වී තප්පර 3 නිශ්චලතාවයට පත් වේ. ප්‍රවේගය කියන්නේ වෙන කතන්දරයක්. දැන් මේකෙදී අර විස්ථාපන කාල ප්‍රස්ථාරය වගේ ගහක් ඇඳලා ඒ සීන් එකක් නෙමෙයි යන්නේ. ප්‍රවේගය කියන්නේ ඇස්ලරේටර් එක අල්ලනවා. එකම ස්පීඩ් එකෙන් යනවා. ඊගාවට මේ බ්‍රේක් කරලා ස්පීඩ් එක අඩු කරගන්නවා වගේ සීන් එකක් නේ. ඒතර මුලින් අහනවා මෙම චලිතයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න කියලා බලන්න. තප්පර 6ක් ඇතුලේ ප්‍රවේගය 15 දක්වා වැඩි කරගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ දන්නා ප්‍රවේගයේ වැඩි වීමට අපි පාවිච්චි කරන වචනේ තමයි මන්දනය කියන එක. එතකොට පළවෙනි තප්පර 6 ඇතුලේ මන්දනය නෙවෙයි. මොකද්ද? ත්වරණයනේ. පැටලුණා. ත්වරණය කියන එකට මේකෙදි ඒකාකාර ත්වරණයෙන් ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට මේ ප්‍රවේගයේ අඩුවීමක් මෙතන වෙලා තිනවා. ඒ කියන්නේ මන්දනයක් වෙලා තියෙනවා. ඊළඟට මේක ඇවිල්ලා ඒකාකාර ප්‍රවේගයක්. හරිද? එකම ප්‍රවේගයක් තියෙනවා. හරි පළවෙනි ප්‍රශ්නෙන් අහනවා මුල් තප්පර 6 තුලදී ත්වරණය සොයන්න කියලා කියනවා. ත්වරණය කියලා කියන්නේ මොකද්ද? එක තප්පරයකට කොච්චරක් ප්‍රවේගය වැඩි වෙනවද කියන එක. දැන් බලන්න මුල් තප්පර 6ේදී ප්‍රවේගය 15ක් වෙනකල් වැඩි වෙලා තියෙනවනේ. ඒ කියන්නේ එක තප්පරයකට කොච්චරක් වැඩි වෙනවද කියලා බලන්න 15 6ෙන් බෙදන්න ඕනේ. හරිද? 15 6ෙන් බෙදලා ගන්න පුළුවන්. මේ තියෙන මුල් තප්පර 6ේදී ත්වරණය. ඒතර ඒකට ඔයගොල්ලන්ට ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන සූත්‍රය පාවිච්චි කරන්නත් නිදහස තියෙනවා. ඊළඟට අහනවා මුල් තප්පර 6 තුලදී විස්ථාපනය කොපමණද කියලා. හොඳට අහගන්න. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක විස්ථාපනය හොයන්නේ අදාළ කෙනාගේ අදාළ ප්‍රස්ථාර කොටසේ යටතේ ඇති වර්ගඵලයෙන්. ඒතර පළවෙනි තප්පර 6ේදී විස්ථාපනය කවුරු හරි ඇහුවොත් එහෙම ඔයගොල්ලෝ කරන්න ඕනේ. මෙන්න මේ තියෙන වර්ගඵලය තියෙනවනේ. මෙන්න මේ වර්ගඵලය හොයන්නයි තියෙන්නේ. භාගයේ වතාවක් ආධාරකයේ වතාවක් ලම්බ උස. ඔකෙන් හොයන්නයි තියෙන්නේ. බාන්න එක හොයලා තියෙන විදිහ භාගයේ වතාවක් ආධාරකය කියන්නේ 6යි ලම්බ උස කියන්නේ 15යි.
තර භාගයේ වතාව කය වතාවක් 15. සුළු කරලා ගත්තාම 15 වරක් 3 45යි. ඊළඟට ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර දුර කොපමණද කියලා අහනවා. ඒකාකාර ප්‍රවේගයෙන් ගියේ කොයි කොටසද කියලා බලන්න. ඒකාකාර ප්‍රවේගයෙන් ගියේ මෙන්න මේ කොටස නේද කියලා බලන්න. ඔන්න ඔය කොටසනේ. ඒතර ඒ කොටස යටතේ තියෙන වර්ගඵලය ගන්න ඕනේ. සමචතුරස්‍රයක් වගේ නෑ ඍජු කෝණාශ්‍රයක් වගේ තියෙන්නේ. ඒතර එයාගේ දිග 12න් 6ක් අඩු වුණාම 6යි, පළල 15යි. 15 වරක් 6 90යි. එතන අවසාන තත්පර 3 තුල මන්දනය කීයද කියලා අහනවා. මන්දනයට කියන්නේ ප්‍රවේගයේ අඩුවීමටනේ. ඒ කියන්නේ අපි ගත්තොත් මේකත් අපිට නිකන් ගන්න පුළුවන්. නැත්තම් එතන ත්වරණයේ සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය වගේ එකකින් 15න් බිඳුවෙන් 15ක් අඩු කරලා ඒක 3න් බෙදලා මන්දනය හොයාගන්න පුළුවන්. හරිද? එතකොට ඍණ ගානක් ත්වරණය හොයාගන්න පුළුවන්. ත්වරණයේ සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස ගන්න කොහොමද? 15න් බිඳුවක්. මෙතනදී මේ අවසාන ප්‍රවේගය මෙතනදී මෙන්න මේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරන බිඳුවෙන් 15ක් අඩු කරනවා. බිඳුවෙන් අඩු කරනවා 15ක් බෙදන්න ඕන කීයෙන්ද? 3ෙන්. ඒතර ඍණ 5යි ms ඍණ 2යි කියලා එනවා මන්දනය. මන්දනේ ඍණ 5යි ms ඍණ 2යි නම් ත්වරණේ මේ මන්දනේ නෙවෙයි. ත්වරණේ ඍණ 5යි ms ඍණ 2යි කියලා එනවා. එහෙනම් මන්දනේ ධන 5යි ms ඍණ 2යි කියලා එනවා. හරිද? ඒ වගේ සුළු කරලා ගන්න පුළුවන් ඕගලන්ට. අවසාන තත්පර 3 තුලදී ගමන් කර දුර සොයන්න තියෙන නැවතත් අර වගේ වර්ගඵලය ගන්න තියෙන්නේ. මුළු කාලය තුලදී ගමන් කර දුර හොයාගෙන නැවත සම්පූර්ණ රූපේ වර්ගඵලය ගන්න පුළුවන්. නැත්නම් අර එක එක වර්ගඵලවල එකතුව ගන්නත් පුළුවන්. හරි. ඊට අමතරව ඔය මේ පාඩමෙන් අහන්න පුළුවන් මේකට ටිකක් අර ගුරුත්ව ත්වරණය කලවම් කරලා. ඒ කියන්නේ නිකන් උඩ ඉඳන් බිමට වැටෙන වස්තුවක් වගේ ගත්තොත් එහෙම ඒ කෙනාගේ ප්‍රවේගය තප්පරයකට 10 ගානේ වැඩි වෙනවා. හරි. අන්න ඒ වගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඇඳලා එහෙම හදන්නත් පුළුවන්. ඒක එහෙම එකක් දෙන්නත් පුළුවන් ඈ. එතකොට මේ වගේ ප්‍රවේග කාල ප්‍රස්ථාර දෙකක් ටක් ගාලා බලුවොත් එහෙම මේ තියෙන්නේ සිරස්ව පහළට වැටෙන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක. පටන් ගන්න බිඳුවෙන් එයා හිතන්නකො තප්පර 4ක් තිස්සේ වැටුණා කියලා. ඒතර පළවෙනි තප්පරේ වෙද්දියාගේ ස්පීඩ් එක 10 වෙනවා. දෙවෙනි තප්පරේ වෙද්දියාගේ ස්පීඩ් එක 20 වෙනවා. තුන්වෙනි තප්පරේ වෙද්දියාගේ ස්පීඩ් එක කීය වෙනවද? 30 වෙනවා මේ. 10 වෙනවා 20 වෙනවා 30 වෙනවා. හතරවෙනි තප්පරේ වෙද්දියාගේ ස්පීඩ් එක 40 වෙනවා. ඔය වගේ කේස් එකක් තමයි තියෙන්නේ. ඊළාට මේ තියෙන්නේ මේ පල්ලෙහා ඉඳන් උඩට යවන ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ අපි දන්න පල්ලෙහා ඉඳන් උඩට යවන යම්කිසි ස්පීඩ් එකක් තියෙන්න ඕනේ. මේ 20ක වගේ ස්පීඩ් එකක් තියෙනවනම් පළවෙනි තප්පරේදී ඒක 10 වෙනවා, දෙවෙනි තප්පරේදී 0 වෙනවා. ඔය වගේ එක ගැනත් දාලා අදහසක් ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. ඊළාට F සමානයි ma දාන ගණන්. මේ බලන්න. කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයකට 2 ms ඍණ 2ක ත්වරණයක් ලබා දීම සඳහා අවශ්‍ය බලය කොපමණද? ඒතර F සමානයි ma දාන්නයි තියෙන්නේ. F සමානයි ma ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි ත්වරණය 2 ms ඍණ 2යි. ඒතර ඔයගොල්ලන්ට 10යි කියලා ගන්න පුළුවන් අවශ්‍ය බලය කීයද කියලා. එතකොට ඒ જાතියෙන් මේකේ නිදසුන් 3ක් දීලා තියෙනවා. මේ තුනම ඔයගොල්ලෝ නැවත හදලා මට එවන්න ඕනේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ જાතියේ ගානක් આવොත් එහෙනම් විභාගෙදී ටට්ටක් ගාලා කරන්න පුළුවන් කරගන්න එක. ඊළඟට ගම්මිතාව සම්බන්ධ ගානක් ස්කන්ධය කිලෝග්‍රෑම් 2000ක් වන වාහනයක් 2 ms ශ්‍රේණි එකක ප්‍රවේගයෙන් ගමන් කරයි නම් මෙහි ගම්මිතාව කොපමණද කියලා අහනවා. ගම්මිතාව හොයන්නේ ස්කන්ධය වැඩි කරලා ප්‍රවේගයෙන්. ඒත් ස්කන්ධය වැඩි කිරීම p සමාන mv නේ. ඒත් ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය කියන්නේ ස්කන්ධය ඇවිල්ලා කිලෝග්‍රෑම් 2000යි ප්‍රවේගය 20යි ms ශ්‍රේණි එකයි ගම්මිතාව වෙනවා 40000යි kg ms ශ්‍රේණි එකයි කියලා. ඒ වගේම තව ගානක් අහනවා. ඒකත් ඔයගොල්ලෝ කරලා එවන්න තමයි තියෙන්නේ. නිදසුන් දෙකක් තියෙනවා. මම මේ ගණන් දෙක ඔයගොල්ලන්ට කිව්වනේ. පිටුව 92. මම පිටුවත් කලින් ඊළඟ ගානේ දැන් චුට්ටක් කියන්නම්. ඊළඟට මෙන්න මේ ස්කන්ධය හා බර එක දන්නව නේද ඔයගොල්ලෝ? සාමාන්‍යයෙන් ඒක දන්නවනේ ස්කන්ධය 10න් වැඩි කරාම කියන්නේ ස්කන්ධයේ ගුරුත්ව ත්වරණයෙන් වැඩි කරාම තමයි බර වෙන්නේ. ඒතර ස්කන්ධය 10න් කියන්නකො කෙනෙක්ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 43යි කියලා. ඒතර එයාගේ බර වෙන්නේ නිව්ටන් 430යි කියන එක. ඒතර ඔයගොල්ලෝ දන්නා මෙහෙදි බරෙන් 6න් එකයි හඳේදි බර. කාගේ හරි බර මෙහෙදි නිව්ටන් 60යි නම් හඳේදි බර යාගේ නිව්ටන් 10ක් වෙන්නේ. එකෙන් 6න් එකයි. හරි. ඊළඟට මෞල සම්බන්ධ කරුණු. ඔයගලන්ට මේ මෞල සම්බන්ධ කරුණු ටික මතක් කරගන්න සුපිරි නෝට් එකක් ඔයගලන්ට මම හදලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මෞල සම්බන්ධ එක එක જાතිය ගණන් අරගෙන එහෙම හදලා අපි කරේ. අර මතකද? දැන් ගැටළු වර්ග 1 ගැටළු වර්ග 2 දදා දැන් හැබැයි ඒක බලන්න ඔයගලන්ට ටයිම් එකක් නැහැ. ඒකින්ද ඔයගොල්ලෝ මේ තුනේ මේකේ පිටු ඇවිල්ලා
134 තියෙන තුන්වෙනි ගණන් සෙට් එක. අන්න ඒක හදන්න ගන්න මම ඒක හදන විදිය දල වශයෙන් ටට්ටක් ගාලා කියාගෙන යන්න. ඔයගොල්ලෝ ඒක තනියම හදන්න ඕනේ. හරි. එතකොට බලන්න කොහොමද මේක කරන්න කියලා. මෙන්න මේ ගණන් සෙට් එක. මැග්නීසියම් ග්‍රෑම් 12ක අඩංගු මැග්නීසියම් ප්‍රමාණය මවුල වලින් කොපමණද? මවුල ගන්න සමානයි දී ඇති ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. දී ඇති ස්කන්ධය ග්‍රෑම් 12යි. මැග්නීසියම් වල මෞලික ස්කන්ධය කීයද? 24යි. 12 24න් බෙදලා උත්තරේ ගන්නයි තියෙන්නේ. කැල්සියම් කාබනේට් ග්‍රෑම් 10ක අඩංගු කැල්සියම් කාබනේට් ප්‍රමාණය මවුල වලින් කොපමණද? කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය මුලින් හොයාගන්න. කැල්සියම් වල 40යි, කාබන් වල 12යි, ඔක්සිජන් වල 16 ගානේ 3ක්. ඔය සෙට් එක එකතු කරලා කීයද කියලා මුලින්ම කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය හොයාගන්න. ඊට පස්සේ දී ඇති ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය මවුල ගාන හොයන්න. දී ඇති ස්කන්ධය ග්‍රෑම් 10යි. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් මවුල 5ක් ඇති කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව සොයන්න. ඔයගොල්ලෝ දන්නවා කාබන් ඩයොක්සයිඩ් මවුල 5ක් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු මවුල 5ක් කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් 6.022 වැඩි කිරීම 1023 පහක ප්‍රමාණයක් මවුල තියෙනවාය කියන එක. හරි. එතනින් ඕගොල්ලන්ට උත්තරයට යන්න පුළුවන් එක වැඩි කරලා. හතරවෙනි එක H2 මවුල 4ක අඩංගු ජල අණු සංඛ්‍යාව කොපමණද? ජලය කියන්නේ අණු වර්ගයක්. අණු මවුල 4ක් කියලා කියන්නේ 6.022 වැඩි කිරීම 1023 4ක්. CONH2 මවුල 2ක ස්කන්ධය කොපමණද කියලා අහනවා. ඕගොල්ලෝ මුලින් මෙහෙම කරගන්න. CONH2 එකේ මෞලික ස්කන්ධය හොයන්න කීයද කියලා. මෞලික ස්කන්ධය දන්නවනම් මවුල 2ක ස්කන්ධය හොයන්න ඒක දෙකෙන් වැඩි කරන්නයි තියෙන්නේ. මම හිතනවා මේක අර කීයද ටට්ටක් ගාලා කරන මතක් වෙනවා ඇති කියලා. ඔයගොල්ලන්ට කරගන්න බැරි මොකක් හරි කේස් එකක් තියෙනවනම් නැවත මට කෝල් එකක් ගහන්න. ඔයගොල්ලෝ මවුල පාඩමේ මේ ගණන් ටික හදන්න ඕනේ. ඊළඟ පාඩම මෙන්න මේ වගේ ගානක්. මේකේ අහන්නේ පහත දැක්වෙන එක් එක් සංයෝගයේ මවුලයක අඩංගු ඔක්සිජන් පරමාණු මවුල සංඛ්‍යාව කොච්චරයිද කියලා. පළවෙනි කෙනා Al2O3 ගේ මවුලයක් ගත්තොත් එහෙනම් මේකේ ඔක්සිජන් පරමාණු මවුල 3ක් ඉන්නවා. මෙයාගේ මවුලයක් ගත්තොත් එහෙනම් ඔක්සිජන් පරමාණු මවුල 2ක් ඉන්නවා. මෙයාගේ ගත්තොත් එහෙනම් 7ක් ඉන්නවා. මෙයාගේ එක මවුලයක් ගත්තොත් එහෙනම් ඔක්සිජන් පරමාණු මවුල 2ක් ඉන්නවා. මෙයාගේ ගත්තොත් එහෙනම් මෙයාගේ ඔක්සිජන් පරමාණු මවුල 8ක් ඉන්නවා. අන්න ඒකත් නිකන් කරලා දාන්න ටක් ගාලා කරන්න පුළුවන් ඒකත්. හරි ඊළඟ ගාන මේකේ මේ තියෙනවා නිදසුන එක කියලා ගණන් දෙකක්. නිදසුන එක කියලා එක ගානක්. අන්න ඒ ගානක් ටක් ගාලා කරන්න. මේ ගණන් ලියන්න අවශ්‍යතාවයක් නැහැ. පිටුව අංකය ගත්තොත් එහෙනම් පිටුව මම කියන්නම් පිටුව තියෙන්නේ 156 වෙනි පිටුව. 156 වෙනි පිටුවේ තියෙන ගානක් මේසයක් මත තබා ඇති පෙට්ටියකට මෙහෙම සීන් එකක් තියෙනවා. ඒකේ අර එකම පැත්තට නිව්ටන් 6 නිව්ටන් 8යි නිව්ටන් 6යි කියලා බල දෙකක් තියෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මේකේ සංප්‍රයුක්ත බලය වෙන්නේ මේ දෙන්නගේ එකතු කිරීම. ඒ ගාන හදන්න ඕනේ. ඔයගොල්ලෝ ලස්සනට පිටුවේ අංකේ දාලා ගාන කරන්න ඇති. අපි මේකෙදි කරන්නේ අර ගාන ටිකක් අර මතකද කියලා බලන එකනේ. හරි ඊළඟට මේකේ බලනවා මේ මෙන්න මේ වගේ ගානක්. නිදසුන එක කියලා නැවත ගානක් තියෙනවා. මේක පිටුව 158. 158 අපි මෙහෙම කරමු. 158 අපි අභ්‍යාසය කරමු. බලන්න ඔයගොල්ලෝ අභ්‍යාසය චුට්ටක් කියවලා මම ගාන හදන විදිහ කියන්නම්. මේ දින අභ්‍යාසයේ තිරස්තලයක තබා ඇති පෙට්ටියක් ළමුන් දෙදෙනෙකු විසින් තල්ලු කිරීම සඳහා යොදන ලද බල පහත දැක්වේ. මේ පැත්තට මෙයා නිව්ටන් 11ක් යොදනවා, මෙයා නිව්ටන් 15ක් යොදනවා. ඒතර ඒකේ තේරුම තමයි මේ වගේ ප්‍රතිවිරුද්ධ අවස්ථාවක මේ දෙන්නගේ අඩු කිරීමක් නෙවෙන්නේ. අඩු කිරීමේ බලය යෙදෙන්නේ නැත්තර මෙන්න මේ පැත්තට. ලොකු එක්කෙනාගේ බලයේ දිශාවට. 15න් 11ක් ගියාම 4යි. ඒ වගේ දෙවෙනි එකත් බලන්න සංප්‍රයුක්ත බලය 10ක් වෙන්න නම් බටහිර දිශාවට 10ක් වෙන්න ඕනේ. බටහිර දිශාව කියලා කියන්නේ මොන දිශාවද? මේසම වස්ම නිව්ටන් 10ක් යදී මේ බටහිර දිශාවට නිව්ටන් 5ක බලයකින් නැදී යනවා. ඒ කියන්නේ මෙහෙම. සංප්‍රයුක්ත බලය මේ පැත්තට 5යි. සංප්‍රයුක්ත බලය මේ පැත්තට 5ක් වෙන්න නම් මේ පැත්ත මෙතන මේ බලය නිව්ටන් 5ක් වෙන්න බෑනේ. එතකොටනේ 10න් 5ක් අඩු වෙලා 5 වෙන්නේ. අන්න ඒ කරන් දෙකත් කියවලා ටක් ගාලා කරන්න. මේකට ලොකු වෙලා ගන්න එපා. 9 2 අභ්‍යාසය කියලා ලියන්න, 1 කියලා ලියන්න, උත්තරේ ගන්න විදිය ලියලා. ඒ කියන්නේ මේවා අඳින්නවත් අඩුම තරමේ යන්න එපා. මේ ටට්ටක් ගාලා වැඩේ කරන්න. වෙලාව තියෙනවා නම් ඇන්දර කමක් නැහැ. මං කියන්නේ එහෙමත් ගන්න එපා. ටට්ටක් ගාලා මේක බලාගෙන යන්න. හරි ඊළඟට මෙන්න මේ වගේ මේ සමාන්තර බල දෙක සමාන්තර බලවල සංප්‍රයුක්තය ගන්න ඒ දෙන්න එකතු කරලා. එතකොට මේකේ තියෙනවා සංප්‍රයුක්තය නිව්ටන් 20යි කියලා. සංප්‍රයුක්තය නිව්ටන් 20ක් වෙන්න නම් ඒ බලය 12යි නම් B බලය වෙන්න ඕනේ 8යි නේද? ඒ දෙක නෑ එකතු 20ක් වෙන්න නම් එහෙම වෙන්න බෑනේ. ඒකත් කියවලා කරන්න උත්තරේ කීයද කියලා දාන්න. සංප්‍රයුක්ත බලයෙන් ඔච්චරයි. ඊළඟට වැදගත් ගානක් මේ බලන්න.
මෙතන තියෙන මේ AB දණ්ඩ 1.2 මීටර් දිගය ඒ හරි මැදි නෙල්ලා සමතුලිතව තබා ඇත. එහෙම සමතුලිතයි නම් මෙයාගේ වම් පැත්තට තියෙන ගුණය දකුණු පැත්තට තියෙන ගුණය සමාන වෙන්න බෑනේ. දැන් මේක කියනවා දැන් දකුණු කෙළවරේ 12ක බල බිඳශම යොදවු බලය සොයන්න. මේක බැලන්ස් කරන්න නම් මෙන්න මෙතන යොදන්න ඕන බලය මොකක්ද කියලා අහන්නේ අපි. අපි බලමු. හිතන්නකෝ මේ බලය x කියලා. එතකොට මේ නිව්ටන් 10 මගින් ඇති කරන මේ දිශාවට ඇති කරන ගූර්ණය අපි ගත්තොත් එහෙම කොහොමද ගන්නෙ? 10 වතාවක් බලයේ වතාවක් ලම්බ දුර 10 වැඩි කිරීම 0.6. එතකොට මේ පැත්තට ඇති කරන ගූර්ණය අපිට ගන්න පුළුවන් x වතාවක් 0.3. හරිද? ওই දෙක සමාන කරලා ලස්සන්ට x ගේ උත්තරේ ගන්න පුළුවන්. මම හිතනවා මම කියන එක තේරෙනවා ඇති කියලා. හරි. ටක් ගාලා ඒ ගානත් හදලා දාන්න. ඒ ගානත් ඔයගොල්ලෝ හැදිය යුතු ගානක්. හරි. ඊළඟ තියෙනවා ද්‍රවස්ථිති පීඩනය සම්බන්ධ ගානක්. මේක දෙක කොටස තියෙන්නේ. පිටුව 69. වැවක එක ස්ථානයක ගැඹුර 1.5 මීටර වේ. එම ස්ථානයේ පත්ල මත ජලය මගින් ඇති කරන පීඩනය සොයන්න. මෙතෙන් දැන් පාවිච්චි කරන පීඩනය සමානයි H rho g කියන සූත්‍රය. මේ සූත්‍ර ලියන්න ඕනේ. ලියලා H ට 1.5 කියලා දාලා rho කියන්නේ අදාළ ද්‍රවයේ ඝනත්වය 1000 කියලා දාලා g කියන්නේ 10 කියලා අරගෙන ගුණ කරලා ලස්සනට ගන්නයි තියෙන්නේ. එතන නිදසුන් දෙකක් තියෙනවා. ඒ ගණන් ටික නැවත වතාවක් කරන්න මේක උත්තර තියෙනව කමක් නැහැ. වෙන්න ඕන දැන් මේ જાති ගානක් උගලන්ට හිතාවට පස්සේ කරන්න පුළුවන් වෙන එකනේ. අද උත්තර බලාගෙන ඒක ප්‍රශ්නයක් නැහැ. හෙට ගාන ලස්සනට හදන්න පුළුවන් වෙන්න ඕන. මේ ගණන් දෙකත් හදලා දාන්න ඕනේ ඔයගොල්ලෝ. හරි. දැන් මාත මෙතන තියෙනවා මෙන්න මෙහෙම ගානක්. මේක ඇවිල්ලා 114 වෙනි පිටුවේ තියෙන 114 වෙනි පිටුවේ තියෙන 7 වෙනි ගානේ 3 වෙනි පාර්ට් එක. ඒක තියෙනවා ප්‍රතික්‍රියාවක් දීලා මෙන්න මේක ඉතාම වැදගත් ගානක්. මේකෙන් අහන්න පුළුවන්. කියන්නේ මේ જાතියේ ප්‍රශ්නයක් නම් අහන්නම පුළුවන්. එතකොට මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් දීලා ඒ ප්‍රතික්‍රියාව සම්බන්ධ කරලා තමයි අහලා තියෙන්නේ. එකපාරක අවුරුද්දක අහලත් තියෙනවා. මෙම් ප්‍රතික්‍රියාව අනුව හිමටයිට් වලින් යකඩ ඇති වේ. හිමටයිට් කියලා කියන්නේ මෙන්න මෙයාට. යකඩ කියන්නේ ෆෙරම්ට. හිමටයිට් කිලෝග්‍රෑම් 100ක් ඔක්සිහරණය වන විට ඇතිවන යකඩ ස්කන්ධය කොච්චරද කියලා අහනවා. හිමටයිට් කිලෝග්‍රෑම් 100ක් ඔක්සිහරණය වෙන විට ඔයගොල්ලෝ මුලින්ම මෙහෙමයි කරන්න ඕනේ. හිමටයිට් වල මෞලික ස්කන්ධය හොයාගන්න. හරිද? හිමටයිට් වල මෞලික ස්කන්ධය හොයාගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ දී ඇති ස්කන්ධය කිලෝග්‍රෑම් 100යිනේ. ඒක මෞලික ස්කන්ධයෙන් බෙදලා හිමටයිට් මෞල ගාන හොයන්න. දැන් මේ හිමටයිට් මෞල ගාන දැන් මෙතන මෞල අනුපාතය බලන්නකෝ. මෙයාගේ එකක් එක්ක මෙයාගේ දෙකක් හැදෙනවා. එතකොට ඔයගලන්ට ප්‍රතික්‍රියා කරපු හිමටයිට් මෞල ගාන හොයාගන්න පුළුවන් වුණොත් සෑදෙන ඒක ප්‍රතික්‍රියා කළ සෑදෙන ෆෙරම් මෞල ගාන හොයන්න පුළුවන් ඒ එන ගාන දෙකෙන් වැඩි කරලා. හරිද? හරි. එතකොට ඒ විදියට වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. පළවෙනි ප්‍රශ්නේ බලන්නකෝ. ඇතිවන යකඩ ස්කන්ධය කොච්චරද කියලා අහන්නේ. මුලින්ම අර මෞල ගාන හොයන්න ඒක දෙකෙන් වැඩි කරලා යකඩ මෞල ගාන හොයන්න. මෞල ගාන හෙව්වට පස්සේ මොකද කරන්න ඕනේ? යකඩ වල මෞලික ස්කන්ධය 56යිනේ. එතකොට මෞල ගාන එන ගාන බලලා ඒක 56න් වැඩි කරලා යකඩ වල ස්කන්ධය හොයන්නයි තියෙන්නේ. වැයවන කාබන් මොනොක්සයිඩ් ස්කන්ධය. කාබන් මොනොක්සයිඩ් කියන්නේ මෙන්න මෙතන. දැන් ඔයගොල්ලෝ මේ හිමටයිට් වල හෙව්වනේ බඩු. හිමටයිට් වල හෙව්වනේ මෞල ගාන. ඒතර ඒ වගේ 3 ගුණයක් ඕනේ කාබන් මොනොක්සයිඩ් වල. 3 ගුණයක් ඕනේ මෙයාගේ. ඒතර ඒ ගාන 3න් වැඩි කරලා කාබන් මොනොක්සයිඩ් මෞල ගාන හොයාගන්න. එතකොට කාබන් මොනොක්සයිඩ් මෞල ගාන හොයාගත්තට පස්සේ වැය වෙන කාබන් මොනොක්සයිඩ් ස්කන්ධය හොයන්න මොකද කරන්න ඕනේ? අර එන ගාන කාබන් මොනොක්සයිඩ්ගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරන්නයි තියෙන්නේ. කාබන් මොනොක්සයිඩ්ගේ. හරිම ලේසි. 3 වෙනි එක පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය කොපමණද? කලින් කතන්දරේමයි මේ හිමටයිට්ගේ මෞල ගාන ඔයාලා හොයාගත්තා. ඒ වගේ 3 ගුණයක මෞල ගානක් තමයි කාබන් ඩයොක්සයිඩ්ගේ තියෙන්නේ. ඒතර ඒකෙන් කාබන් ඩයොක්සයිඩ් මෞල ගාන හොයාගන්න. ඒතර ඊළඟට කරන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය හොයන්න. මොකද කාබන් ඩයොක්සයිඩ් වල මෞල ගාන දන්නවනම් මෞලික ස්කන්ධය දන්නවනම් මෞල ගාන මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා එයාගේ ස්කන්ධය හොයන්න පුළුවන්. හරිම ලේසි. ඔන්න ඔය විදිහට ඒ ගාන හදන්න තියෙනවා. හරි. ඊළඟට මේ ඊළඟ පාඩම මෙන්න මේකෙදි තියෙනවා මේ කාර්ය ශක්තිය හා ජවය. මේකේ කාර්ය යටතේ නිදසුන් කිහිපයක් තියෙනවා. මේ ගාන මේකේ මම පැහැදිලි කිරීම ලොකුවට කරන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ පාඩමේ තියෙන නිදසුන් ගණන් ඔක්කොම ටික කරන්න ඕනේ. නිදසුන් ගණන් විතරයි නිදසුන් ගණන් ටික ඔයගොල්ලන්ට මේකේ මේ හදලා දාලා තියෙනවා. ඒ කියන්නේ උත්තරත් එක්ක තියෙන්නේ. ඒක කමක් නැහැ. ඒක කියවලා ඔයගොල්ලෝ තනියම ඔයගොල්ලන්ගේ මේකේ නෝට් එකේ ලියලා හදලා මට එවන්න. ඒකේ තියෙන නිදසුන් ගණන් සෙට් එකම ඔයගොල්ලෝ කරන්න ඕනේ. හරි. ඊළඟට අපිට අන්තිමටම තියෙන දැන් මම එකක් ගානේ බලන්නේ නැහැ ඒකේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට අන්තිමටම තියෙන ධාරා විද්‍යුතය. ධාරා විද්‍යුතය බලන ධාරා විද්‍යුතයේ මොනවද තියෙන්නේ කියලා. ධාරා විද්‍යුතයේ ඔයගොල්ලන්ට
කැල්කුලේෂන් වල මුලින්ම හම්බ වෙනවා ඕම් නියමයේ සම්බන්ධ ගණනය කිරීම. මෙන්න මෙතන පොඩි ඕම් නියමයේ සම්බන්ධ ගණනය කිරීමක් තියෙනවා. මේ බලන්නකෝ. ඕම් නියමය කියන්නේ මොකද්ද? V සමානයි IR. එතන V සමානයි IR යොදන්නයි තියෙන්නේ. මෙන්න මේ ගාන බලන්න. පරිපථයකට සම්බන්ධ කර ඇති ප්‍රතිරෝධය ඕම් 6යි. ධාරාව ඇම්පියර් 1.5යි නම් විභවාන්තරය කීයද කියලා අහනවා. විභවාන්තරය සමානයි ධාරාව වැඩි කිරීම ප්‍රතිරෝධය. නැත්නම් V සමානයි IR. එතකොට I කියන එකට 1.5 දැම්ම R කියන එකට 6 දැම්ම IR ගුණ කළ විභවාන්තරය ගන්නයි තියෙන්නේ. උත්තරේ නම් වෝල්ට් 9යි කියලා. ඒ ගානත් ඔයගොල්ලෝ නැවත හදන්න මේ ගාන තියෙන තැන කිව්වොත් එහෙම 153 වෙනි පිටුවේ. හරිද? හරි. ඊළඟට ඔයගොල්ලෝ ගත්තොත් මෙන්න මේක. මෙන්න මේකත් සම්පූර්ණයෙන්ම හදලා යන්න මෙන්න මේ නිදසුන් ගාන. මේ જાතිය ගණන් අපි ඇති පදන් හදලා තියෙනවා. පිටුව ඇවිල්ලා 160 වෙනි පිටුව 160 වෙනි පිටුවේ අර ප්‍රතිරෝධාගේ සහනාගේ හොයලා ඊට පස්සේ අර රේන්ජ් එකක් ගන්න ප්‍රතිරෝධවල. අනේ රේන්ජ් එකක් ගන්න ගණන් තියෙන්නේ මේ නිදසුන් එක කියලා. අන්නේ ගාන අනිවාර්යයෙන්ම හදලා යන්න. ඒක කියවලා ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් මේ මට කියන්න මම වෙනම ඔයගලන්ට ඒ ගාන හදන විදිය කියලා දෙන්න. ඒක දැන් නම් කියන්නේ ඔයගලන්ට පුළුවන්. ඉතින් ඒක අර පළවෙනි පටි දෙකෙන් ඉලක්කම් දෙක අරගෙන ඒක හැමම ලියලා දෙවෙනි ඊගාව පටියෙන් 10 බලය අරගෙන 10 බලෙන් ගුණ කරලා ඊළඟ පටියෙන් සහනාගේ අරගෙන සහනාගේ කීයද කියලා බලලා ඒක එකතු කරලා අඩු කරලා රේන්ජ් එක ගන්නයි තියෙන්නේ. හරි. හරි. ඊට පස්සේ දිනවා තව එක ගානක්. මෙන්න මේ ගාන. මෙතන තියෙන නිදසුන 1 කියලා 163 වෙනි පිටුවේ ගානක් තියෙනවා. ඊළඟට 165 වෙනි පිටුවේ ගානක් තියෙනවා. ඔන්න ඔය ගණන් දෙක ලස්සනට හදන්න. ඔය ගණන් දෙක හදුවට පස්සේ මේ ඉවරයි ධාරා විද්‍යුතය සම්බන්ධ සෙට් එකම ඉවරයි. මේ දෙක සම්බන්ධයෙන් ඔයගලන්ට මොකක් හරි මේ වගේ අවස්ථාවක මේ ප්‍රතිරෝධ දෙකක් තියෙද්දී ප්‍රතිරෝධ දෙකම අයින් කරලා ඒ ප්‍රතිරෝධ දෙක වෙනුවට සමග්‍ර ප්‍රතිරෝධයක් දාගන්න පුළුවන්. ඒ සමග්‍ර ප්‍රතිරෝධය හොයලා V සමානයි IR දාන්න පුළුවන්. මෙතන මේ සමග්‍ර ප්‍රතිරෝධය අර සිස්ටම් එකෙන් කරලා තියෙන්නේ. අපිට ළඟ ඊට වැඩි ලේසි සිස්ටම් එකක් තියෙනවා. මොකද්ද? ගුණිතයේ බෙදීම ඓක්‍ය. ඒ කියන්නේ 12 වරක් 6 කීයද කියලා බලන්න 72යි 72 බෙදීම 12 ධන 6. ඒ කියන්නේ 18යි. 72 18න් බෙදුවාම සමාන්තරගතව තිබ්බොත් එහෙම ගන්න පුළුවන් ලේසියෙන්. මම හිතනවා මම කියන එක පැහැදිලි ඇති කියලා. එහෙම නැතත් මේකට V සමානයි IR වෙන වෙනම මේ ප්‍රතිරෝධයට මෙන්න මෙහෙම මේ ප්‍රතිරෝධයට V සමානයි IR දාලා ඒ ප්‍රතිරෝධය හරහා එන ධාරාව ගන්න පුළුවන්. මේ ප්‍රතිරෝධයට V සමානයි IR දාලා එයා හරහා එන ධාරාව ගන්න පුළුවන්. ඒ දෙක එකතු කරලා මුළු ධාරාව ගන්න පුළුවන්. ඒ විදිහට මේක කරන්නත් පුළුවන්. හරිද? ඊළඟ අරක ශ්‍රේණිගත එකෙත් එහෙම තමයි. ඒක බලන්න ඕගොල්ලෝ බලලා තේරුම් අරන් හදන් try එකක් දෙන්න. ඔය 10 වසර තියෙන ගණනය කිරීම පාර්ට් එක.